Welcome back to Singlish Sri Lanka YouTube channel. ඔන්න මේද වගේම අදත් ඔයාලට අලුත් අත්දැකීමක් අරන් දෙන්න අපි සූදානම් වෙන්නේ. මේක ඇවිල්ලා චිත්‍රපටයක අපි කියන ෆිල්ම් රිවිව්ස් කියලා කියන්නේ චිත්‍රපටයක් ආශ්‍රයෙන් අපි කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න කියන පාඩම තමයි අද යන්නේ අපි. එතකොට මේ චිත්‍රපටියේ නම තමයි Revenge Ride. මේ Revenge Ride කියන මේ චිත්‍රපටිය Octane Entertainment කියන මේ කම්පැනිය තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. ඔවුන්ගේ මේ නිෂ්පාදන දායකත්වයේ මේ 513 කියන මේ තියෙන මේ තවත් චිත්‍රපට නිෂ්පාදන ආයතනයක් සහ SS Entertainment කියන මේ ගොල්ලොන්ගේ එකතුවක් හරහා තමයි මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරලා තියෙන්නේ. දැන් මේකේ කතාව දිහා බලපුවාම මේක එක්තරා චරිතයක් තියෙනවා මැගී කියලා. මේ මැගී කියන මේ තරුණ කාන්තාව තමන්ගේ අපි කියන බොයිෆ්‍රෙන්ඩ් අතින් එහෙම නැත්නම් තමන් විවාහ වෙන්න හිතන් ඉන්න තමන්ගේ ආදරවන්තයා අතින් දූෂණය වෙනවා. එතකොට ඇය වටා තමයි මේ කතාව ඇත්තටම ගෙතෙන්නේ. කොහොමද ඇය සමස්ත එවැනි පිරිමින්ගෙන් එහෙනම් අපි කතාවට යමු. දැන් මේ ඉන්නේ මැගී. දැන් මැගී දැන් මේ ඔබට පේනවා මේ රූපරාමය මම තමයි මේ තියෙන මැගී ලව එහෙම නැත්නම් ඒ ප්‍රේමවන්තයා අතින් දූෂණය වෙනවා මේ කාර් එක ඇතුලේදී මෝටර රථය ඇතුලේදී එදා පටන් ඇය මොකද කරන්නේ? ඇය තීරණය කරනවා මෙවැනි පුද්ගලයන්ට විරුද්ධව මම නැගී සිටින්න ඕන කියලා. ඒතර මෙවැනි කාන්තාවන්ගේ එකමුතුවක් තියෙනවා. ඒගොල්ලෝ හදාගෙන ඒගොල්ලෝ ඒකට නමක් දාගෙන තියෙනවා ඩාර්ක් මූන් කියලා. මේ ඩාර්ක් මූන් කියන මේ කාන්තා මැර කණ්ඩායමක් තියෙන මේ මැර කණ්ඩායමේ නායිකාව තමයි මේ අපි කියනවා ට්‍රිගර් කියලා. Dark Moon Gang, a ruthless crew of outlaw women led by Trigger. දැන් මේ කණ්ඩායමේ නායකත්වයේ දරන අපි කියන්නේ ට්‍රිගර් කියලා. Dark Moon Gang, ruthless crew. ඔන්න ඔයාලට හොඳ වචනයක් තියෙනවා ඉගෙන ගන්න. ruthless කියලා කියන්නේ අපි කියන්නේ හිත් පිට නැති කියලා කියන්නේ. මේ සිත් පිට නැති crew of outlaw women. outlaw women කියලා කියන්නේ අපි කියන්නේ ගෙවල් වලින් අයින් කරලා දාලා Tamanට හිතුමතේ ජීවත් වෙන අපි කියන්නේ ආතප්පාතක් නැහැ කියලා කියන්නේ. අන්නේ ආතප්පාතක් නැති කාන්තාවන් කණ්ඩායම. හැබැයි මේ කාන්තාවන්ගේ එක පොදු ලක්ෂණයක් තියෙන. ඒක තමයි Tamanට පිරිමින්ගෙන් අසාධාරණ වෙලා තියෙන. අන්නේ අසාධාරණ එරෙහිව තමයි මේගොල්ලෝ මේ නැගී සිටින්නේ. මේගොල්ලන්ගේ මේ තියෙනවා ෆුට්බෝල් කණ්ඩායමක් තියෙනවා මේ කොලෙජ් එකේම. ඒතර මේ දවසක් මේ ෆුට්බෝල් කණ්ඩායමේ තියෙනවා පාටියක්. මේ කොලෙජ් එකේම පාටියක් තියෙන මේ කොලෙජ් එකේ එක පැත්තක තමයි පාටිය තියෙන්නේ. එතකොට මේ ෆුට්බෝල් කණ්ඩායමේ නායකයා තමයි මේ කීගන් කියන්නේ. මේ රතු පාට තොප්පියක් අඳගෙන ඉන්නේ. මේ කීගන් මේ යාළුවෙකුත් ඉන්නවා. මේ මොකද කරන්නේ? මෙයා මෙන්න මේ කීගන් the leader of the rapist also a member of the football team. එතකොට මෙයා මොකද කරන්නේ? මේ අපි මැගීගේ සිස්ටර්ව දූෂණය කරන්න ප්‍රමුඛ වෙන්නේ මෙන්න මේ පුද්ගලයා. මෙයා මොකද කරන්නේ? මෙයා කොහොම හරි මේ ගෑනු ළමයට ඇහැ ගහගෙන ඉන්නවා. මේ සමූහ දූෂණයට ලක් කරාම දැන් මෙයා මොකද කරන්නේ? Maggie cousin is drugged at a party at the football club. ඒතර මේ සිද්ධිය මේ ඩ්‍රග්ස් දීලා අරන් යන සිද්ධිය මේ ගෑන් එකේම ඉන්න මේවට සම්බන්ධ නැති තවත් තරුණයෙක් ඉන්නවා. එයාගේ නම බ්‍රයන්. මේ බ්‍රයන් කොහොම හරි මේ ගෑනු ළමයාව එක්ක යනවා දකින්නකොට මෙයා කියනවා මම උදව් කරන්නම් කියලා. මෙයා නරක හිතකින් නෙවෙයි. නමුත් මොවුන් ඒකට කියන්නේ මේ කියන මේ අපි කියනවා මේ මිනිස්සයා කවුද අපි කිව්වේ කීගන් කියලානේ. මෙයාගේ යාළුවෝ කට්ටිය මොකද කරන්නේ? හිතාමතාම අර තරුණයව අයින් කළා මෙයාලත් එක්ක මේ සාමූහික මෙයා අරගෙන ගිහිල්ලා සාමූහිකව දූෂණය කරනවා. දූෂණය කරනවා විතරක් නෙවෙයි ගෑනු ළමයව ගෙනල්ලා අර තමන්ගේ කොලෙජ් එක ඉස්සරහා අඩනිරුවත් මේ විදිහට දමලා යනවා. Maggie's cousin was abandoned at the college premises. abandon කියලා කියන්නේ අත්හැර දමා යනවා. නැත්තම් දාලා යනවා. college premises කියලා කියන්නේ මේ විශ්වවිද්‍යාලය තමන්ගේ අධ්‍යයන කරන ඒ කොලෙජ් එක ඉස්සරහා. ඊට පස්සේ මොකද කරන්නේ? මේ මැගීගේ cousin sister මැගිත් එක්ක මේ තමන්ට උණු දේ එයා ෂෙයා කරගන්න. She shares the incident with her cousin Maggie.
කසින් මිනිම කසින් මැගියාගේ නම එයත් එක්ක මේක ෂෙයා කර ගන්නවා. ෂෙයා කර ගන්නවා කියන්නේ හුව මාරු කර ගන්නවා. සිදුවීම කියනවා මට මෙහෙම මෙහෙම දෙයක් වුණා කියලා. ඊට පස්සේ එයා අහනවා ඔයා මේක පොලිසියට කිව්වද කියලා. ඊට පස්සේ සිස්ටමේ අසාධාරණ ලක්ෂණ මේ ගෑනු ළමයා කියන මම එහෙම කිව්වේ නෑ අනිත් ප්‍රශ්න ඇති වෙන නිසා එහෙම කියලා කියනවා. ඊට පස්සේදී තමයි ඔවුන් ඇය තීරණය කරන්නේ මේකට ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ කියලා. එතකොට they made a master plan at a pub they became friendly with those boys and drugged them. ඊට මොකද කරන්නේ දැන් මේ මැගීගේ කසින් සිස්ටර්වත් එතෙන්ට අරන් ගිහිල්ලා මේ පබ් එකට මාස්ටර් ප්ලෑන් එක කියන්නේ මේ බොහොම සංකීර්ණ සැලසුමක් ගහනවා. පබ් එකක් කියන්නේ මේ වගේ මේ තැබෑරුමකට එක්කන් යන එක කරන් ගිහිල්ලා ඉවරලා මේ කොල්ලොන්ට පොවලා ඒ කොල්ලන්ට අර වගේම නිදිමත වෙන්න ඒ ඩ්‍රග් වෙන්න දාලා ඉවර වෙලා මුන් ටිකව එළියට අරගෙන යනවා. අරගෙන ගිහිල්ලා ඉවර වෙලා මුන්ට හොඳට පනිෂ්මන්ට් එකක් දෙනවා දඬුවම් කරන මේ කොල්ලෝ කට්ටියට හොඳට මේගොල්ලෝ අර වගේම දඬුවම් කරනවා. මේගොල්ලන් අරන් ගිහිල්ලා නිරුවත් කළා ගානම ඔක්කොම එකතු වෙලා ගහලා විනාශ කරලා දානවා. එච්චර විතරක් නෙවෙයි මේ අපි කියන සිංහලෙන් අර හන ගහනවා කියලා කියන්නේ. අන්න the rapists were abandoned at the college. අර ගෑනු ළමයිව දාපු වගේම අර විදුහලේ මේගොල්ලන්ව අඩනිරු වස්ත්‍රව දාලා යන මේ ගෑනු ළමයි ටික රාත්‍රියේ ඇවිල්ලා. their buttocks were branded with a hot iron stamp. ඉතර විතරක් නෙවෙයි පස්සපැත්ත මේගොල්ලන්ගේ සීල් කරනවා යකඩ රත් කරපු මේ අපි කියන හන ගහනවා කියලා හන ගහලා වගේ දෙයක් කරනවා. ඊට පස්සේදී in the football team there is a good guy named Brian. දැන් Brian කියලා අපි කියවනේ කොල්ලෙක් තව ඉන්න මෙයාලගේ ටීම් එකේ තව කොල්ලෙක් ඉන්නවා. ඒ කොල්ලා මේවට කිසි දෙයකට සම්බන්ධ නැහැ. Maggie dates with him secretly. Maggie මොකද කරන්නේ? මෙයාත් එක්ක රහසිගතව ප්‍රේම පළහිලව්වක් පටන් ගන්නවා. ඉතින් මෙන්න මේ ප්‍රේම පළහිලව්ව නිසාම අන්තිමේදී ඔහුට ජීවිතෙත් අහිමි වෙනවා. මේක කොහොම හරි අරගොල්ලෝ හිතනවා the rapist suspect Ryan as the person who gave the tips against them and they attacked and nearly killed him. දැන් මේගොල්ලෝ හිතනවා මේ රයන් තමයි මේ ඔක්කොම තොරතුරු අර ගැහැණු ළමයින්ට අර ඩාර්ක් මූන් කියන ටීම් එකට දුන්නේ කියලා. එහෙම හිතලා ඉවරලා මේ රයන්ට මේ සෙට් එක එකතු වෙලා පහර දෙනවා. පහර දීලා කියන්නේ nearly attack නේ. suspect කියලා කියන්නේ සැක කරනවා. එතකොට attack කියලා කියන්නේ පහර දෙනවා nearly killed him. මේක මරලම දාලා වගේ යනවා. ඉතින් කොහොම හරි මේ ගුටි කාගෙන මේ ලේ පෙරාගෙන මෙයා මොකද කරන්නේ මේ ඊළඟ plan එක ගිහිල්ලා මේ මැගීට කියනවා Brian immediately meets the Dark Moon gang. ඉක්මනටම ගිහිල්ලා මේ Dark Moon කණ්ඩායම හම්බ වෙනවා and reveals the next plan of the rapist to Maggie. මැගීව හම්බෙලා කියනවා රිවිල් කියලා කියන්නේ හෙලිදරව් කරනවා මෙන්න මෙහෙම ප්ලෑන් එකකට තමයි කොල්ලෝ ටික එන්න හදන්නේ ඔයාලා පරිස්සම් වෙන්න කියලා. හැබැයි මේකේ මේ නායිකාව වන මේ ට්‍රිගා කියන මෙයා මොකද කරන්නේ මේ කොල්ලව එලව ගන්නවා. ඊළඟට දැන් මේ කට්ටිය මේ විදිහට ප්ලෑන් කරගන්නවා. Keegan and the gangsters go to the spot where the Dark Moon gang attack them. The worst part of this is Maggie's cousin's death. ඉතර මේ කොල්ලෝ ටික ගිහිල්ලා මේ අර ඩාර්ක් මූන්ස්ලා ඉන්න තැනට ගිහිල්ලා එයාත් එක්ක ලොකු ධර්ම සටනක් ඇති වෙනවා. අන්තිමේදී කොහොම හරි මිස්ටේක් ඉන්නේ පොඩි අත්තරදීමකින් අර ගෑනු ළමයාව මැරෙනවා අර දූෂණයෙන් ලක්විච්ච ගෑනු ළමයාව මෙයාව මැරෙනවා. ඒ නිසා මේකෙන් පස්සේ මේගොල්ලන්ගේ කේන්තිය තවත් වර්ධනය වෙනවා වැඩි වෙනවා. ඊට පස්සේ විශේෂයෙන්ම මැගී මොකද කරන්නේ මේ තමන්ගේ කසින් සිස්ටර් මරපු එකේ පලිය ගන්නකම් ඇයට සිහි නැතුව තමයි ඇය ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට මෙහෙම සටන් කර කර ඉන්නකොට තමයි මේ අනතුර වෙන්නේ. ඉතින් මේකේ පලිය ගන්න එක තමයි අවසානයේදී මේකේ තියෙන්නේ. ඊළඟට the women Dark Moon gang decided to revenge on the boys. මේ Dark Moon gang decide කියන්නේ තීරණය කළා revenge කියන්නේ පලි ගන්න on the boys. Especially over the death of Maggie's cousin. අර මැගීගේ cousin sister ගේ මරණයට පලිගැනීමක් වශයෙන් ඔවුන් පලිගන්න තීරණය කරනවා. They met on the road and had a mortal fight. මේගොල්ලෝ දවසක් රාත්‍රී මේ ඔක්කොම සිදුවීම් වෙන්නේ රෑනේ. මේගොල්ලෝ අතර ලොකු දරුණු සටනක් ඇති වෙනවා. මේකෙදි කොහොම හරි අන්තිමේ
At this fight, the Dark Moon could kill almost all the rapists. එතකොට මේ Dark Moon එකේ කට්ටියට පුළුවන් වෙනවා මේ කැලණවෙන්ට පුළුවන් වෙන මේ කොල්ල ටික ඔක්කොම වගේ මරලා දාන්න. Meanwhile, Brian came to help Maggie. Brian එනවා කොහොම හරි මොකද මේ අරගේ කොල්ලෝ වගේක් මේ මැගීට පහර දෙන මැගීන් මැරෙන්න වගේ යනවා. As she was nearly killed by one of the boy gangsters. මේ gangsters ලගින් මෙයා මරණයට පත් වෙන්න වගේ ගියා. මේ කොල්ලා ගිහිල්ලා බේර ගන්නවා. බේරගත්තා. Unfortunately, Trigger killed. මේ ට්‍රිගර් මේක දකින්නේ නරක විදියට. ට්‍රිගර් හිතනවා ට්‍රිගර්ට තියෙන්නේ සමස්තයක සියලුම පිරිමින්ගෙන් ඇය පලි ගන්නවා. නමුත් මැගීට එහෙම එකක් නැහැ. ඉතින් අන්තිමේදී මොකද වෙන්නේ? මේ අහිංසක කොල්ලට ජීවිතය හිමි වෙනවා. මැගීත් බොහෝ විට මේ කණ්ඩායම හැරදාලා යයි. ඉතින් මේක ලස්සන චිත්‍රපටියක්. ඔබ අනිවාර්යයෙන්ම නරඹන්න ඉංග්‍රීසි වර්ධනය කරගන්න. Have a nice